තේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා ඒක ගනෝ වාතේනන සමීරති එවං නින්දාප සංසාසු නසමිඤ්ජන්ති පණ්ඩිතා යතා පිරාදෝ ගම්බීරෝ විප්පසන්නෝ අනාවිලෝ එවං ධම්මානි සුක්ඛ්වාන විප්පසීදන්ති පණ්ඩිතා. සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත ගුණගරුක පින්වත්නි, අද දවසේදී ඔයත්ෝ සියලුම දෙනා එකතු වෙලා දැන් බලාපොරොත්තුෙන් සිටින්නේ ඊටමත් වටිනා කියන පින්කමක් මේ නිවසේදී අද දවසේ සිද්ධ කරගන්න. ඉතින් අද දවසේදී මේ විදිහට මෙවැනි පින්කමක් සිද්ධ කර ගැනීමේ අරමුණු වශයෙන් තබාගෙන තියෙනවා මේක මාස 3කට පෙර ඒ අභාව ප්‍රාප්ත වන්න යෙදුණු ටී.එම්. ජෝර්ජ් පියාණන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණු ඇතිව තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. ප්‍රධානම අරමුණ තමයි තමන්ගේ මීට වසර 3කට පෙර මේ මාස 3කට පෙර මිය පරලොව ගිය ඒ පියාණන්ට පින් අනුමෝදන් කිරීම. ඉතින් ඒ වගේම ඒ වර්ග පරම්පරාවේ මිය පරලොව ගිය අනිකුත් ඥාතීන්ට මේ පින්කම තුලින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ ශ්‍රයාණී මහත්මිය, බංගුල මහත්මයා, ඒ වගේම නැන්සි නෝනා ඒ මෑණියන් කියන ඒ සෙසු ඥාතීන්ට මේ පින්කම තුලින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු ඇතිව තමයි අද දවසේදී මෙවැනි පින්කමක් සිද්ධ කරගන්නේ. ඉතින් පින්වත්නි, අද දවසේදී දැන් ඔය අත්ව සෝදානම් වෙලා ඉන්නේ තාමත් වටිනා කියන පින්කමක් සිද්ධ කරගන්නයි කියවන්නේ. මොකද්ද දැන් මෙතනදී අපි සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙන පින්කම? මුලින් මේක දැනගෙන ඉන්න බෑ නේද? මොකද්ද අද දවසේදී දැන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන පින්කම? ධර්ම දේශනාමය පින්කමක් තමයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. දැන් පින්වත්නි, මේ වෙලාවේදී මේ පැයකට දැන් ආසන්න කාලයක් පුරාවට මේ ධර්ම දේශනාව අපි කිනා පින්කමක් කිරීමේ ආරම්භය මෙවැනි පින්කම් සිද්ධ කරනවා. අපි මේ පින්කම නිවැරදිව සිද්ධ කරනවා. ඒ අදිස්ථානයක් වලට අරගෙන මේ පින්කම තුලින් Taman පින් කරගෙන ඉන්න ඕනේ. Taman පින් කරගන්න නැතුව නියගේ නාදියොන්ට පින් අනුමෝදන් කරනවා. ඒක තමයි අපි ඕනතරම් ධර්ම දේශනාවන්දී අහලා තියෙන මේ ගිය අනිත් ආත්ම භාවවල උපදින කිසිම සත්ව කියන මේ සතර අපායකට නොවැටි ඊළඟට යන භවයේ හරි යහපත් ආත්ම භාවයකට ගිහිල්ලා ඒ සුජීවත්ව ආත්ම භාවයක ගත කරලා බුදු කෙනෙක් පහළ වෙන කාලයේදී ඒ දිව්‍ය ලෝකයකින් බ්‍රහ්ම ලෝකයකින් චුත වෙලා නැවත මනුස්ස ලෝකයකට ඇවිල්ලා ඉපදිලා බණ අහලා නිවන් අවබෝධ කරගන්නට හරි තමයි අපි පින් කරගන්නේ කියලා කියන්නේ. එහෙම නැතුව ලෞතර බුදුහාමුදුරුවෝ පෙන්නපු මේ මාර්ගයේ පින කියන කාරණාව අපිට අවශ්‍ය වන්නේම නැහැ. නිවැරදි බුද්ධ ධර්මය ගත්තොත් එහෙම, දර්ශනය ගත්තොත් එහෙම බුද්ධ ආගමට අනුකූලව පින් කරන්න ඕනේ. නමුත් බුද්ධ දර්ශනයට අනුව පින් කරන්න කියලා අපිට කියලා නැහැ.
कुछ नहीं को වඩින එකට මං හිටියේ නෑ මම ආන්දරුවත් එක්කනේ ආ ආන්දරු වැඩියට පස්සේනේ මම ඔයා වැඩි. මම වැඩ්ඩා දැන් අපේ කන ඒව ගත්තා. ඔව් ඊය වීඩියෝ කරේ නෑ මම පිටිපස්සෙන් ගා චූටිද ලොකුද දන්නේ එයා චූටි තියෙනවා. මගේ හේදිනේ ඕන මම කියන්න එපා කොට කියන්න බරහ. නැක හොයිදිල අයියෝ වීඩියෝ එක. මේවා මේ මිස් ගයිලා නේ එයා වැඩම. පස්සේ කතා කරමු දිනේ පස්සේ කතා කරමු. කියලා විදුලි ටික අරගෙන මම යනවා. ඕනේ මගේ හේදින්ද කප්පලට ඕලනේ. අම්මා ගහයි මාගෙන් කියලා බලන්න. චීස් කේක් කෑවද කියලා චීස් කේක් කෑවද කියලා අහන්න. ඈ? ඔයාගේ සිනත් අය චීස් කේක් කෑවද කියලා නේ අකිලවන වාගේ චීස් කේක් කෑවද අය මුදේ. මම හේදිනේ බලන්න. දැන් මේ ඔයා වතුර බලන්නේ පාරේ. ඕක අපි හොදන්නේ. අර බඩේම පොඩ්ඩක් ඉද. ඔව් බඩ විදිහට බලෙන් බලෙන් අපේ මේ පැත්ත ගන්න මොකද මේ හොලම නෙවෙයි එහෙම නිකන් දිරලා ඉස්සෝනේ අල්ලන්න ගමන ආන්නේ වැඩේ උනාට පස්සේ අටි දෙන්න මේකට තියලා අඩු කරනවා නේ ඒක තමයි මේකෙන් තියෙන යාල් අන්තිම අඩු කරලා ඩිමයිගොල ඇති බන දාන තිබ්බ ඩිමයිගොලනේ ඒකනේ උනා ඩිමයිගොල දාලා ඔව් ලිස්ට් එක දාන්න ඉස්සෙල්ලා මම පත්‍ර ගොලයක් තිබ්බ නේ අනන් ගියා මේක හම් ඔක දෙන්න මට ඔක ඉන්න මේ කල්ලම් පුතේ එකක් ගන්න. ඔක ඔත් අඳුමත් දාන්නේ නේද මම ඕක නම් පරණයි නේ ඔය මේක පාස්නා යාළුවා. ඇයි විඳුණාද? අපිටත් බලන් ඉන්නේ දාන්නේ. නෑ තීරිය මෙනිත් හරින් ගේ ඔයගලා ගේනවා මේ පුරුදු තියන නෑ මේ බෙදනේ වන්නේ. වැඩි වැඩි දැන් බෙහෙත් වට්ටියක් වෙනම යනවා. ඒ ඔක්කොම වට්ටියක් පිළිකර ටික බෙහෙත් ටික
රූපේව දාන වීමකට ඇතකට දුක හැදුණු හොඳයි කවුරුත් එක්ක සාදු කියන්නේ පඨවි සාගරෝ මේරෝ අයං යන්ති යුගත්තේ කප්පානී සතසහස්සානි සංගේ දින්නම් නනත් පොහල්විල ගංගාරාම පුරාණ මහා විහාරාධිපති
ගම්පහ මහදිසාවේ ප්‍රධාන සංඝනායක ගරු කටයුතු අපේ විශ්‍රාමලත් පාඨශාලාචාර්ය පොරවැල ධම්මාරාම අනිත හාමුදුරන් වහන්සේ එවැගේම ගංගාරාම විහාරවාසී කැලණි මහා විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති ගරු කටයුතු නාහන්පුර ගුණරත්න අනිත හාමුදුරන් වහන්සේ වරප්‍රමු කතිපූජනීය මහා සංඝයා වහන්සේ ශ්‍රද්ධා සම්පන්න කෘතවේදී ගුණගරුක සත්පුරුෂ පින්වතුනි අද මේ සියලු දෙනා එකතු පහදා වෙලා ඉතාමත් වැදගත් වටිනා කළගුණ සැලකීමේ උතුම් පින්කමක් සිද්ධ කරගෙන නිමාවටපත් වෙච්ච අවස්ථාව. උන් අද මේ පින්කම සිද්ධ කර ගැනීමේ මූලික කාරණේ නිමිත්ත හැටියට මීට මාස 3කට පමණ පෙර ආතු අභාවයට පත්වන යෙදුණු ටීඑම් ජෝර්ජ් පියාණන් සීපත්තින තාත්තගේ පරලෝකගත ජීවිතයට පිළිපෙත් අනුමෝදන් කිරීමයි මේ පිටකේ මූලික බලාපොරොත්තු පරමාර්ථය අරමුණ. ඊට අමතරව මේක මාස 4කට පෙර ආතු අභාවයට පත්වන යෙදුණු ටීඑම් ශ්‍රාණී සහෝදරිය එවැගේම වසර 4කට පෙර අභාවයට පත්වන යෙදුණු ටීඑම් බන්දුල මහත්මයා සහෝදරයා ඒ වගේ වසර 43කට පෙර ආතු අභාවයට පත්වන්නට යෙදුණු නැන්සි නෝනා මෑණියන්. කියන මෙන්න මේ ඇත්තෝ සිහිපත් කරන ඇත්තන්ගේ පරලෝකගත ජීවිතයට පින්පෙත් අනුමෝදන් කිරීමයි මේ පිටේ මේ මූලික බලාපොරොත්තු පරමාර්ථය අරමුණ. වෙනතුනේ කෙනෙක් කපාතර ජීවත් වෙලා ඉඳලා මේ පරලෝක ගියාම ජීවත් වෙන්න ඥාතියින් හැටියට ඒ අය වෙනුවෙන් කළ හැකි එකම යුතුයකම මෙච්චරයි. මේ ආය වෙන මොනම දෙයක්වත් එයා වෙනින් ඔබ කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඉතින් කල හැකි එකම යුතුයකම හැටියට ලෝතර බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන්නේ මේ විදිහෙන් පිනක් දහමක් සිද්ධ කරලා පින්පෙත් අනුමෝදන් කිරීම පමණයි. මොකද අද ඒත් නොපෙනෙන ලෝකයක ජීවත් වෙන්නේ. ඉතින් ලෝතර බුදුහාමුදුරුවෝ හිටියා නම් කියයි සමාජයට අන්න අහුවල්තන ජෝර්ජ් මහත්මයා උත්පත්ති ලැබලා තියෙනවා. මෙහින් බලලා කියලා කැම බීම ටිකක් දෙන්න දෙන සංග්‍රහ කරලා බලලා කියලා ඉන්න කියලා කියයි. නේ. නමුත් අද ඒ ශක්තිය අපට නැහැ. ඉතින් ඒකට බුදුහාමුදුර අපට ක්‍රමයක් කියලා දුන්නා. කෙනෙක් අපාතර ආර විදිහට ජීවත් වෙලා ඉඳලා මිය පරලෝ ගියාම ජීවත් වෙන ඥාතින් හැටියට ඒ ඇත්තන්ගෙන් Tamanට සිදුවෙච්ච උදව්පකාර සලකලා ඒ අය වෙනුවෙන් කළ හැකි එකම යුතුයකම හැටියට මේ විදිහේ පිනක් දහමක් සුද්ධ කළ පිළිපෙත් අනුමෝදන් කිරීම පමණයි කියන එකයි උත්තර බුදුහාමුදුරු දෙන්නේ. එහෙම නැත්නම් ඒ අම්මලා තාත්තලා වෙනත් විදිහේ කරදරයකට පත්ලා හිටියනම් දෙඩක් දුකක් හැදිලා හදිසි අරතොරකට ලක් වෙලා අපිට පුළුවන්කම තිබුණා ඒ අයට අවශ්‍ය කරන ආහාර පාන ඇඳුම් පැළඳුම් බේත් ආදී සම්පාදනය කරලා දීලා සලකන්න සංග්‍රහ කරන්න උපස්ථාන කරන්න පුළුවන්කම තිබුණා. නමුත් අද හැකියාව නැහැ. ඉතින් ඒ නිසා අම්මගේ වටිනාකම තේරුම් ගත්ත තාත්තගේ වටිනාකම තේරුම් ගත්ත කෘතවේදී ගුරුකරුක සත්පුරුෂ දරුපු නිසා පැතිරුනේ. ඥාතීන් හැටියට මේක කල්පනා කළා. ඊළාගේ අභාවයෙන් මාස 3ක් සම්පූර්ණ වෙන මේ වෙලාවේදී අම්මගේ අභාවයෙන් වසර 43ක් සම්පූර්ණ වෙන මේ වෙලාවේදී ඒ වගේම ශ්‍රාණී මහත්මිය සහෝදරිය බන්දුල මහත්මයා සහෝදරයා ඉතින් මෙන්න මේ ඇත්තෝ සියලු දෙනා සිහිපත් නැත්නම්ගේ පරලෝකගත ජීවිතයේ පින්පෙත් අනුමෝදන් කරන ඕනේ කියන උදාාරතට බලාපොරොත්තු කරගෙන කරගෙන මේ පිටකම සංවිධානය කරගන්න. පිළිතුරු මේ ලෝකේ දරුවන් දෙන වටිනාම ඥාතීන් දෙපළ තමයි අම්මයි තාත්තයි දෙන කියලා කියන්නේ. නේ? ඉතින් අම්මගේ වටිනාකම තාත්තගේ වටිනාකම අම්මගේ අගය තාත්තගේ අගය අච්චරයි මෙච්චරයි මෙපමණයි කියලා කිරලා මනලා ප්‍රමාණයක් කරලා සීමාවක් කරලා දක්වන්න පුළුවන් කමක්. ඒ තරම් මහා සීමිත ගුණ සමුදායට යුක්ත ඥාති දෙපළක් තමයි අම්මයි තාත්තයි දෙන්නේ. මේ දරුවෝ කී දෙනෙක් ඉන්නවද කොහොමද? ඈ 8 දෙනෙක් ඉතින් බලන්නකො කල්පනා කරලා. දැන් අද දරුවෙක් දෙන්නේ කතා ගන්න කොයි තරම් අම්මලා තාත්තලාට අපහසු කියලා කල්පනා කරලා. එදා ඉතින් මේ අම්මලා තාත්තලා දරුවෝ 8 දෙනෙක් හදන මොන තරම් වෙහෙස වෙන්නේ නැති කියලා හිතන්නේ. මාන්ති වෙන්නේ නැති කියලා හිතන්නේ. මේ නමුත් කවදාකවත් කලකිරුන්නේ සෑහීමකටපත් වෙන්නේ ඈ ඒවා තමන්ගේ කටයුතු කාරණාවට බාධාවක් අවේදයකට කල්පනා කෙරෙන්නේ.
ඒ සියලු දුක් වේදනාවන් අනේ මගේ පුතා අනේ මගේ දුවතිය කිය මහා පුදුම ආදරයෙන් සෙනෙහසකින් ඒ සියල්ල විඳ දරාගෙන හදා වඩාගත්තු නිසා පෝෂණය කරපු නිසා ලොකු මහත් කරපු නිසා තමයි අපිට මේ තත්ත්වෙන් කටයුතු කරන්න පුළුවන් කමක්. මේ පින්නොතින් දැන් ඔය මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති තනතුරු ඉන්න කාලේ යුද්ධ අවසන් වෙලා මේ රටේ ජන සංගණනයක් කළා. ඒකේ වාර්තාව දුන්නේ නැහැ මොකද හේතු එක දුන්නා නම් ඒක ලොකු අවාසියක්. සිංහල බෞද්ධින්ට අපිට ඒක වාර්තාව දුන්නේ නැහැ. මේ මොකද හේතුව සිංහල ජනගහනේ වේගයෙන් අඩු වෙලා. අනිකුත් ජාතීන්ගේ ජනගහන වර්ධනයේ වේගයෙන් වැඩි වෙලා. ඒ අතර ලොකු කතෝලික ජනගහනේ විශාල වශයෙන් අඩු වෙලා. පස්සේ මොකද කරන්නේ මේ ඔය අගරදගුරුතුමා වත්මන් අගරදගුරුතුමා කතෝලික සම්භාවනීය පිරිසක් අගරදගුරු මැදුරට කැඳවලා මේ විශේෂ සම්මන්ත්‍රණයක් කරලා ඒකේ වාර්තා දුර මම පස්සේ දැක්ක කියලා. ඒතර ඒකේ සඳහන් කරනවා මේ විස්තර ටික ඔක්කොම කියලා ඔය විදිහට තමන්ගේ පවුලට දරුවෙක් දෙන්නේ තව වැඩි කරගන්න කියලා තමන්ගේ තරුණ දරුවෝ දූ දරුවෝ දැනුවත් කරන්න කියලා විවාහ දිවියටපත් වෙන තරුණ දරුවෝ මේ දැනුවත් කරන්න කියලා. එතෙන්දී ඔය විශේෂඥ වෛද්‍යවරියක් නැගිටලා කියනවා මුන්නාන්ගේ නම් ඔහොම කියයි අපි තමයි දන්නේ දරුවෙක් හදාගන්න තියෙන මහන්සිය සර්වන්ට් කෙනෙක් හොයාගන්න විදිහක් නැහැ කියලා යාගේ දුක් අඳුනා ගොඩාක් තේරෙනවා. කිව්වම අගරදගුරුතුමා අහන ඔබතුමීගේ පවුලේ කී දරුවෝ අම්මා සහෝදර දරුවෝ 4 දෙනා. ඔබතුමී මම පවුලේ අන්තිමයි. ඉතින් බැරි වෙනවත් ඔබතුමියගේ අම්මයි තාත්තයි දෙන්නත් ඔය අදහසේ ඉඳලා කල්පනා කරලා දරුවෝ සීමා කළා නම් අද ඔබතුමිය වගේ විශේෂඥ වෛද්‍යවරියක් මේ සමාජයට බිහි වෙනවා කියලා විශේෂඥ වෛද්‍යවරියක්. පස්සේ මොකද කරන්නේ ඉතින් එහෙම කිව්වන් පස්සේ මේ විශේෂඥ වෛද්‍යවරිය ඉතින් හඳා වැළපෙලා කනගාටු ප්‍රකාශ කරලා මේ ගියයි කියලා වාර්තාවේ සඳහන් කරනවා. ඉතින් අපේ අම්මලා තාත්තලාත් ඒ විදිහට කල්පනා කළා නම් අද මේ දරුවෝ 8 දෙනෙක් මෙහෙම 8 දෙනයි දැන් 6 දෙනයි නේ දෙන්නේ. ඔව්. ඉතින් ඒ නිසා ඉතින් අම්මට තාත්තට වෙන්දිත් වෙන තමයි මේ සියලු හපංකම් අපට කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒ ඇත්තෝ අපිව හදන්න වඩන්න ලොකු මහත් කරන පුදුම විදිහේ වේදක් මහන්සිය ගන්න. අද වගේ පහසුකම් දෙවිච්ච යුගයක නෙවෙයි. අදලන් එහෙම අද සියලු පහසුකම් තියෙනවා. දැන් ගේට් වලින් එළියට බහිනකොට ත්‍රිවිල් එකක් එනවා ගමන් බිමයි යන්නේ. වතුර ටික ගෑස්සේ තියෙනවා. ගෑස් ටික ගෑස්සේ තියෙනවා. අල්ලපු ඇටේ සුපර් මාකට් එකේ තියෙන ඔබමන වඩමුට්ටු ටික ගන්න. ඉතින් නමුත් එදා අම්මලා තාත්තලා වතුර ටික ඇදගෙන දර ටික හොයාගෙන වී ටික කොටාගෙන සම්බාගෙන දහසක් දුක් වේදනා විඳලා තමයි අම්මලා තාත්තලා අපි ඇදි ලොකු මාට්ටලේ පොඩි. ඒකෝට එහෙමනම් මේ විදිහේ යුතුයකම් ඉෂ්ට කරපු මව්දෙමව්පියන් ජීවත් වෙලා ඉන්නකොට ආදරයෙන් සෙනෙහසින් රැක බලා ගන්නවා පෝෂණය කරනවා වගේ මේ අත්තු මිය පරලෝකිය මේ අත්තුගේ නාමයේ දීපත් කියලා ගුණේ දීපත් කියලා යවෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීම කළ ගුණ දන්නා සත්පුරුෂ දුදරුවට අපේ යුතුයකමක් තියෙනවා. ඉතින් එහෙමනම් අද මේ නිවසේ සිද්ධ කරන්න දෙන අන්නේ විදිහට යුතුයකම් ඉෂ්ට කිරීමේ පින්කම. Taman පිළිබඳ යම් බලාපොරොත්තුවක් තමන්ගේ දෙවෝපේ ඇති කරගත්තා නම් අන්නේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කිරීමේ උතුම් මාගේ මහ පින්කමක් අද මේ නිවසේ සිද්ධ කරගත්තා කියලා කියනවා. ඔය සිංහලෝදු කියන බුදුහාමරට දූදරු මාපිය යුතුයකම් දක්වන දක්වනවා. දැන් දෙමෝපියන්ගෙන් යුතුයකම් ලබන දරුවන් විසින් දෙමෝපියන්ට ඉටු කළ යුතු යුතුයකම් අතර. දෙමෝපිය බලාපොරොත්තු දෙකක් අනේ අපේ දරුවෝ හැදිලා වැඩිලා නැන්නනෝන දිනුන රටේ තුපේ සමාජ යෝගින් ජීවත් වෙයි. යමක්කම හරි හම්බ කරගෙන කෙනෙක් යාගෙන ඉහළ තනතු ප්‍රාණාන්තර වලටපත් වෙයි ලස්සනට ගෙවල් දොරවල් හදාගෙන යාන වාහන තියාගෙන ධර්මවල හදාගෙන ලස්සනට ජීවත් වෙයි. ඒ අතරේ අපේ වයසටපත් ජනසල ආදරයෙන් සෙනෙහසින් කබලා ගන්නේ පෝෂණය කරයි. අපරාජ කරන ආහාර පාන ඇඳුම් පැළඳුම් බේත් ටික සපයදී අපි මේ පරිලෝකී දවසක අපේ නාමයේ සිපත් කළ ගුණයේ සිපත් කළ අපි වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කරાવી කියන බලාපොරොත්තු සුන්දර කම්මලා තාත්තලා තුල කිරෝ කියලා උතුර බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඉතින් එහෙමනම් අන්නේ අම්මලා තාත්තලා තමන් පිළිබඳ යම් බලාපොරොත්තුවක් ඇති කරගත්තා නම් අන්නේ බලාපොරොත්තු ඉෂ්ටේ දිකරින් උතුම් වටිනා පින්කමක් අද මේ නිවසේ සිද්ධ කරගත්තා කියලා අපි කියනවා. ඉතින් එහෙමනම් මොකද්ද මේ සිද්ධ කරපු එක මහා දානමය පින්කම? දානයයි කියලා කිව්ද දීමටයි පරිත්‍යාග කිරීමටයි.
ඉතින් දානේ පින්නතුනි මේ දානේ කියන මහා පුදුම දෙයක්. හරි. දානේ දීපු ස්වභාවය සමාජ දෙයකට පෙළෙනවා. මේ අඩුවෙන් දීපුවයි වැඩියෙන් දීපුවයි සැලකිල්ලෙන් දීපුවයි නොසැලකිල්ලෙන් දීපුවයි හරියට දීපුවයි වැරදියට දීපුවයි දුන්නේ කවුද නොදුන්නේ කවුද කියලා සමාජ දෙයකට විචාරාක්ෂයෙන් බලුවම පෙළෙනවා. මේවා අහඹ සිදු වෙන්නේ නෙවෙයි පිළිතුරු. බුදුහාමෝ චුල්ලකම විභංග සූත්‍රය දක්වනවා මේ දවසක් බුදුහාමෝ සරත්නෝ ජේතවනාරාම වැඩ ඉන්න වෙලාවේ ආසන්න ඉන්න තෝදෙයි කියලා බමුණේ මේ බමුණට ඉන්න තමන පුතෙක් සුබ කියලා මම ඉන්නක මම කල්පනා කරන මේ ලෝකේ මහා පුදුමයි. සමහර ලස්සනයි සමහර අවලස්සනයි සමහර දුප්පත් සමහර පොසත් සමහර උගත් සමහර නෝගත් තාපිරිසක් අල්පාශකේ මේ යනවා තාපිරිසක් දීර්ඝායු විඳිනවා තාපිරිසක් ලෙඩ දුක් වලින් පෙළෙනවා තාපිරිසක් නිරෝගී සුව ලබනවා මේකට හේතුව මොකක්ද කියලා කල්පනා කළා මේ යනවල උතුරා බුදුහාම බැහැ දකින්න කියලා බුදුහාමෙන් අහනවා මෙන්න මේකට හේතුව මොකක්ද කියලා අන්නේ වෙලාව බුදුහාම පිළිතුරු මානවකේ කම්මං සත්‍යෙහි විභජති යදි ගමින්න පණිත මේ සමාජයේ උස්පහත්කම් වලට උගත් නුගත්කම් වලට ලස්සන අවලස්සනකම් වලට හේතු වෙන මොකක්වත් නෙවෙයි අපිම සසරගත ජීවිතයේදී කරනවද කුසල කර්ම වල ඵල විපාකෙට බුදුහාම පෙන්නනවා මේ දාන ආදී පින්කම් සිද්ධ කරගත්තුවත් ඔය ආදී දුක කරම්පත් ලබන්න ඒවා අඩුවෙන් සිද්ධ කරගත්තුමයි සිද්ධ කරගත්තු නැති අය දුක දුප්පත් ඔබෙවින්ද ඊළඟ කරුණාව දයාව මෛත්‍රී අනුකම්පාව වගේ යහපත් සිතුම් පැතුම් ආකල්පයතු කටයුතු කරලා ලස්සන පැහැපත් වර්ණවත් ජීවිත ලබන්නත් ඊර්ෂ්‍යා ක්‍රෝධේ වෛරය වගේ නරක නපුරු පාප සිතුවිලි කටයුතු කරපෑ දුර්වර්ණ උපදින්න මේ තුනකෝ විදිහට කරුණ 14ක් බුදුහාම දක්වලා තියෙනවා. ඉතින් එහෙමනම් අද එක පැත්තකින් මේක අර මියගේ මෞදමෝප්‍යයන් තුන් මේකේ සිළු ඥාතියන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කරන මේ පින්ක උපනිශ්‍රේ කරගන්නවා වගේම තව පැත්තකින් මේ තමන්ගේ සාංශාරික ජීවිතයේ සැපේ පිණිසුසුවේ පිළිතේ තුන වටනා පින්කම අද මේ නිවසේ මේ සිළු දුනක් තුල සිද්ධ කරගත්තා කියලා සතුටු වෙනවා. මේ සතුට තමයි පිළ කියලා කියන වෙන මොකක්වත් නෙවෙයි. තමන් සන්තක වස්තුව දානයක් ඇටියට පරිවර්තනය කරලා අත්හැරීම තුලින් ලැබෙන නිරාමස සුවේති කියන සතුට. පිළ කියලා කියනවා. ඒක එහෙමනම් අන්නේ දුතුම් වටනා පින්කමක් අද මේ නිවසේ සිළු දුනක් තුල සිද්ධ කරගත්තා කියලා සතුටු වෙන්නේ. ඉතින් රාත්‍රී කාලේ ධර්ම දේශනාවේ පින්කමක් සිදු කරවගෙන ධර්ම දානමේ පින්කමේ සිදු කරගෙන දාවල් ලෝතුරා බුදුහාමුදුරනේ දහවල් සම්බුද්ධ පූජාව පූජා කළා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ විහාරයේ සීවලී ප්‍රතිමා වහන්සේට සම්බුද්ධ පූජාවන් ප්‍රවැත්තුවා. ඉතින් දැන් මේ සංඝසතු දානමේ පූජාවක් අටපිරිකර සෙසුපිරිකර රාජ්‍ය පූජා කරනවා. ඉතින් එහෙමනම් මේ සියලු ආකාරයෙන් සිදු කරගත්තා වූ සිළු කුසලානිසංස ධර්මයන් විශේෂයෙන් මීට තුම්මාසිකර මත්තෙන් අභාවයට පත්වන් දෙදුම් ටීඑම් ජෝර්ජ් පියානන් ප්‍රධාන ශ්‍රාණී සහෝදරිය බන්දුල සහෝදරයා ඒ වගේ මීට වසර 43කට පෙර ආතු අභාවයට පත්වන් දෙදුණු නැන්සි නෝනා මෑණියන් ප්‍රධාන වර්ග පරම්පරානුගතව මේගේ සිළු ඥාතීන්ගේ පරලෝකගත ජීවිතයට මේ පින්පෙත් හේතු වේවා වාසනාව වේවා යත්තන්ගේ භවගාමී ජීවිත සුවපත් වේවා කියලා උතුම් වූ නිවනින් සැනසී පිළිම මේ පින්පෙත් හේතු වාසනාව වේවා ඒ වගේම සිද්ධ කරගත්තා වූ ධාර්තුරු කුසල ශක්තිය ලෝකේ ශාසනය ආරක්ෂා කරන ඉෂ්ඨකාමී ලෝකපාලක ධම්ම අදුත්ක දේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දිවයිසුරු වඩා වර්ධනය කරගනිත්වා දෙවියන්ගෙන් තමුණු ආරක්ෂා කරිත්වා කරන කියන රැකී ආරක්ෂා ව්‍යාපාර කටයුතු දිනු පොමුණු කර දෙත්වා ලෙඩ දුකක් කරදරයක් කිරියරියක් රතුචිරාත් කාලයක් නිරුක්ත නිරෝගීව කටයුතු කරන්නට දෙවියන්ගේ තුනුරුවන්ගේ ආශිර්වාද ආරක්ෂා මේ හැම දිනකටම සැලසේවා දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියෝ පතන බෝධියකින් උතුම් නිවන් සුව සලසා ගනිත්වා කියලා දෙවියන්ට සාදු. අවසාන වශයෙන් සිද්ධ කරගත්තා වූ සිළු පින්කම් තමන්ටත් පරලෝකීය ඥාතීන්ටත් දෙවියන්ටත් අප හැම දිනාටම බුද්ධ ආදී මහෝත්තමයන් වහන්සේලා නිවිසර සීපමන වදාළ උතුම් වූ නිවනින් සැලසීම පිණිස මේ පින්පෙත් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන පෙම්බාජිනී අතට අරගෙන ඉදන් මේ ඥාතීනං හෝතු උතුම් ගාථාව කියමින් සමනගතිනවා. Pura Paripurenti Sagarang Eva Meva Dinam Vedanam Upavattati Unnametakam Vartayatatinam Vajati Eva Meva Dinam Vedanam Upavattati Nitam Vattitam Viham Sabbameva Samimjatu Purentu Chitta Sankappa Manijoti Rasoyata Nitam Vattitam Viham Sabbameva Sabbameva Samimjatu Purentu Chitta Sankappa Manijoti Rasoyata
හොඳයි දෙවියන්ටත් පින් දෙමු මෙත්තාවතා යම්මේ Video wajantu sabrogo vinasumate latandarayo supirigaya kopaka sabbamangalam rakantu sabdevaka sabbuddhanubhave sabbamangalam bhavatu sabbamangalam rakantu sabdevaka sabbasammanubhave sadasuti bhavantu bhavatu sabbamangalam rakantu sabdevaka sabbasanganubhave sadasuti bhavantu Ini